ශ්‍රී ලංකාවේ ජීවත් වන ඔයා අනිවාර්යයෙන්ම මේ කඩිසර කුරුල්ලාව දැකලා ඇති. ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ රටේ හැම තැනම වගේ දකින්න ඉන්න මිනිසුන්ට ගොඩාක් හිතකාමී කුරුල්ලෙක් වෙච්ච නිතඹ සුදු වී කුරුල්ලා. තද චොක්ලට් පාට ඇඟකුයි පියාඹනකොට පේන දිලිසෙන සුදු පාට පස්සකුයි තියෙන නිසා ඔයාට මෙයාලව හරිම ලේසියෙන් අඳුන ගන්න පුළුවන්. මෙයාලව ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ රංචු පිටින්. උදේ කාලේ විදුලි කම්බි උඩ වහලා ඉන්න, කෙසෙල් කොලස්ස සෙල්ලම් කරන, එහෙමත් නැත්නම් තනබිම් වල බීජ හොයා රංචු ගහිලා ඉන්න එයාලා දිහා බලන එකත් ඇත්තටම හිතට හරිම නිදහස් දසුණක්. එයාලා කූඩු හදන්නේ වේලිච්ච තනකොළ පාවිච්චි කරලා ගෝලයක් වගේ හැඩයට. ඇතුළට යන්න කුඩා සිදුරක් ඉතුරු කරනවා. එයාලා හරිම දක්ෂයි පඳුරු, උණ පඳුරු හෝ උක් වගාවන් අස්සේ මේ කූඩුව හංගලා හදන්න. ලංකාවේ ගැමි ජීවිතයේ සංකේතයක් වගේ ඉන්න මේ කුරුල්ලන්න කුඹුරු අයිනේ හෝ ඔයාගේ ගෙවත්තේ නිහඬ කොනක කූඩුවක් හදන් ඉන්නවා ඔයාට දකින්න ලැබෙයි. වී කුරුල්ලගේ ප්‍රධාන කෑම තමයි තනකොළ සහ වල් පැලෑටි වල තියෙන පුංචි ඇට වර්ග. ඒ හරහා අනවශ්‍ය වල් පැලෑටි පාලනය කරලා ගොවියට ස්වභාවිකව උදව් කරන්නත් මෙයාලා ලොකු දායකත්වයක් දෙනවා. නිතඹ සුදු වී කුරුල්ලා කියන්නේ සමගියේ සංකේතයක්. මොකද එයාලා හැම වෙලාවෙම හැසිරෙන්නේ හරිම සංසුන්ව. සහයෝගයෙන් ඉන්න රංචුවක් විදිහට තමයි ඔයාලට මෙයාලව හම්බෙන්නේ. එයාලගේ මෘදු පැමිණීම, මිහිරි හඬ අපේ ගම්වලට වගේම නගරවලට ගේන්නේ ලොකු ලස්සනක්. තවත් විශේෂ දෙයක් තමයි සොසයිටි ෆින්ච්. එහෙමත් නැත්නම් බෙන්ගලීස් ෆින්ච් කියලා ඔයාලා හැලති සුරතල් කුරුල්ලෙක්. එයාගේ මුතුන් මිත්තා එහෙමත් නැත්නම් මැන්චෙස්ටර් විදියට සැලකෙන්නේත් මේ වී කුරුල්ලා තමයි. එයාගෙන් තමයි මිනිස්සු සොසයිටි ෆින්ච් කියන මේ ෆින්ච් වර්ගය නිර්මාණය කරන්නේ. මේ කුරුල්ලා ගැන වීඩියෝ එකක් කරන්න මට හිතුනේ මගේ ජීවිතේ මේ සත්තු එක්ක තියෙන විශේෂ මතකයක් නිසා. මම මගේ ජීවිතේටම පළවෙනි වතාවට කුරුල්ලෙක් කූඩුවක් හදනවා ඇස් දෙකටම දැක්කේ මෙන්න මේ කුරුල්ලා නිසා. ඒ නිසා එයාලා ගැන මගේ හිතේ ලොකු ආදරයක් තියෙනවා.